පිටු 7ක භෞතික ලිපින යොමු. ඔන්න පොඩි ගානක්. බලා ගන්න ළමයි. RAM එකේ භෞතික මතක යොමු කිව්වහම මෙන්න මේ කෑල්ල. එයා බිට් 7යි. භෞතික මතක යොමු කිව්වහම බිට් 7යි. හරිද? ඊට පස්සේ තව කෑල්ලක් තියෙනවා අර අතත්්‍ය මතකය මේ තියෙන්නේ. ඔන්න ඔහම. VM එක. VM එක සමානයිලු පිටුවක්. පිටුවක් කියන්නේ මෙන්න මේ කෑල්ල බයිට් 6. එයා 6යි කියන්නේ පුතා මෙයාත් 6යි. බලපල්ලා ඒ. අතත්්‍ය මතක යොමු 8යිලු. කියන්නේ මෙන්න මේ කෑල්ල. ඒ අතත්්‍ය මතක යොමු 8යිලු මෙන්න මේ කෑල්ල. හරිනේ? දැන් වැඩේ හරි. RAM එක 7යි, මෙයා 8යි, මෙයා 6යි, මෙයාත් 6යි. හරිද? 6 බයිට් මේක හදපු කට්ටිය බයිට් 6කින් බෙදෙන්නේ. මේ 6 කියන එක අපි 8 කල්ලා ගමුද? නැත්තම් මේක සුළු වෙන්නේ නැහැ නේ බා. ඔයගොල්ලෝ 8 කියලාද ගත්තේ? මේක 8 කියලා ගන්න නැත්තම් මේක සුළු වෙන්නේ නැහැ හොඳේ. හරි. දැන් මෙයා 8යි නම් මෙයා ටක් ගාලා හොයාගන්න. ඒ කැල හොයාගන්න පුළුවන් ශනේ කොහමද? දැන් මේක RAM එකනේ. මේ රාමුවක ධාරිතාවය බලාගන්න. රාමුවක ධාරිතාවය සමානයි 2 බලයක් වගේ ලියනවා විස්ථාපනය. මේ විස්ථාපනය ඒකකයේ බයිට්. රාමුවක ධාරිතාවය මේ තියෙන්නේ බයිට් 8යි සමානයි 2 විස්ථාපනය මේ පැත්ත බයිට්. බයිට් බයිට් කැපෙනවා. 8 කියන්නේ 2 3වෙනි බලය සමානයි 2 විස්ථාපනය. හරි? එහෙනම් විස්ථාපනය කීයද? සමානයි 3යි. දැක්කනේ? පට්ටර එහෙම හදුම් නැත්තම් මේක අමාරුයි කරන්න. මෙයා 3යි ළමයි. එයා 3යි නම් මෙයාත් කීයද? කියන්න. 3යි. එයා 3යි නම් මෙයා 7යි නම් මෙයා කීයද? 7 3ක් ගියාම 4යි. මෙයා 8යි නම් මෙයා 3යි නම් මෙයා කීයද? 5යි. දැක්කද? සමස්තය හරි. දැන් ගොඩ. දැන් පළවෙනි එක බලමු. පිටු ගණන අහනවා. පිටු ගාන සමානයි 2 පිටු යොමු. පිටු යොමු කියන්නේ කීයද? මේ තියෙන්නේ බා. මෙන්න මූ තමයි පිටු යොමුව. හොඳේ. මූ පිටු යොමුව මේ කවුද? රාමු යොමුව. රාමු යොමු RAM නම් රාමු වන්නේ. දැන් 2 බලයක් වගේ ලියනවා. පිටු යොමුව කියන්නේ කීයද? 5යි. අන්න එහෙම 2 පස්වෙනි බලය. 2 පස්වෙනි බලය කියන්නේ කීයද? 32යි. පළවෙනි එක. හරි. දැක්ක දැන් රූපේ ගොඩ කියන්නේ ගාන හදාගෙන යන්න තියෙන්නේ. හරි. දෙවෙනි එක. දෙක. පිටු අගුව. පිටු අගුවේ සමස්තශලත් ළමයි අර මේකනේ බලන්න අර තියෙන්නේ. පිටු ගණන මම මේක ලියන්න ඕනේ නැහැ. නමුත් ඔයා ලියන්න ඒක හරිද? පුරු ප්‍රැක්ටිස් වෙන්න එපේ. රාමු යොමුව. බලාගන්න ළමයි. පිටු ගාන කීයද? පිටු ගාන 32යි මේ. 32යි. වැඩ කිරීම රාමු යොමුව කියන්නේ මෙන්න මෙයා. පිට 4යි. තමයි බලන්න. බලපල්ලා ඒ. බල ටට්ටක් කළ කරපල්ලා. හරිනේ. දෙකත් හරි.
3 භෞතික මතක අවකාශය. භෞතික මතක අවකාශය එක සමානයි දෙකේ බලයක් වගේ ලියන මොකක්ද? භෞතික මතක යොමු ඒකකයේ බයිට්. භෞතික මතක අවකාශය හොයමු මේ ටක් ගාලා මෙන්න මෙහෙ. මේක දෙකේ භෞතික මතක යොමු කියන්නේ බම් මෙන්න මේ සම්පූර්ණ දිග බම්. සම්පූර්ණ දිග කීයද? බිට් 7යි. බලපල්ලයි. බිට් 7යි. එකකේ බයිට්. කොහොම ලියන්නේ කීයද? 128යි බයිට්. එනේ අම්මට සිරි වෙන ඔන්න 4. ඔන්න 4 නේ ගන්න. මේ ලිම කියවමු. යම් ක්‍රියායනයක් විසිවන අතත්ය යොමුව මොකක්ද අහන්නේ? ලියපන් හොඳේ ෆෝන් එක බින්න අරු නිදි අරන්න. ඉත්තන් අරන්නේ. ඒ අරු නිදි අර. අයියෝ නැගිලා ලියහම් මේවා. ඕ ඔලුකක් ඉන්නවද? මැන්ඩල් දෙයක් කොහොමද? මැන්ඩල් එකක් දෙන්න. හරි. එන්න මගෙත් ඔය ඔලුව එකක් ඉන්න සීන් එක අන්තිම දරුණටම මික්කේනේ උලද මන් දන්නේ. එපා වෙනවා බං. ඒක හැදුනාම. හරිද? දැන් ලියපන්. මේ දැන් මේ සිංහල තියෙන්නේ වචනයෙන් වචන තේරුම් ගන්න ඕන සීන් එක හරි අමාරුයි. හොඳේ. බලන්න. විසිවන අතත්ය යොමුව. මාර වැඩේ මේ අතත්ය යොමුවක් ගැන කතා වෙනවා. අතත්ය යොමුව 20යිලු. දැන් 10 පාදෙන් තියෙන්නේ. ඔන්න අහගන්න. අතත්ය මතක යොමුව කිව්වහම අතත්ය මතක කියන්නේ විකෙම්නේ. මෙයානේ. මේකේ කවුද? මෙයාද? මෙයාද? අතත්ය මතක යොමුව කිව්වහම මේ කෑල්ලද? මේක නේද? මේක තමයි ළමයි අතත්ය. අතත්ය මතක යොමුව කියන්නේ මේ කෑල්ල. පිට කීයද? 8යි. පිට 8යිනේ. ඔයා මේ වැඩේ කරා. මේ වගේ ගානක් ආවට පස්සේ අතත්ය යොමුව 20 වන කියලා කිව්වහම මේ 20 කියන එක හරවන්න දෙකේ පාදේ. ද්විමේ කරන්න. හරි දෙකේ පාදයක් වල හරවන්න මේ බලන්න මේ. 1 2 4 8 16 20 කොහොමද හරවන්නේ? 16යි 4යි 20යි උන්ට බින්දු මේ. හරිද? 16යි 4යි 20යි මුන්ට බින්දු. දැන් මෙතන කීයක් තියෙනවද එකේවා? කැලි කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි. හරිද? කැලි කීයක් තියෙන්න ඕනේ? 8ක් තියෙන්න ඕනේ. දාන ඉස්සරහින් බින්දු 3ක්. 1යි 2යි 3යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි දැකද? මේ පිට කීයද? පිට කීයද? 8යි. අතත්ය යොමුනේ බා. ඒතර 20 වන අතත්ය යොමුව කිව්වට පස්සේ ඒක සාමාන්‍ය පරිදි දෙකේ පාදයට හරවන්න පිට 8ක් වෙන. ඒක මේක 10ක් තිබොත් 10ක් වෙන. 6ක් තිබොත් 6ක් වෙන. 20ක් තිබොත් 20ක් වෙන. හරිද? දැන් මේක කීයද? 3යිනේ. මේක කීයද? 5යිනේ. දැන් වෙන් කරන්න. ඔන්න. මේ අර කීයද බා? 3යි. එන්න. 1 2 3. ඕන්න වෙන් කරන්න. ආයෙ ලියන්න. 1යි 2යි 3යි 1යි 2යි 1යි 2යි. ඔන්න සීන් එක හොඳේ. දැන් තේරුම් ගන්න වැඩේ. හොඳ තේරුම් ගන්න. මේ ඔක්කොම 8යි. මෙයා 3යි. මෙයා 5යි. දැන් 1යි 2යි 3යි 1 2 3 4 5. වැඩේ කොටද? මේ ඔක්කොම 8යි. මෙයා 3යි මෙයා 5යි. මේ ඔක්කොම 8යි. මෙයා 3යි මෙයා 5යි. හරිද? ගණන් කරන්න නිකන්.
ඒක අනුරූපණය වෙනවාලු රාමු අංක කීයද? 3ට. රාමු අංක 3ට අනුරූපණය. රාමු අංක මේ රාමු යොමුව තමයි රාමු අංක කියලා එක මේ මෙයා තමයි කීයට අනුරූපණය වෙන්නේ? 3ට. මම මෙහෙම කරා. බලන්න. බලන්න. රාමු යොමුව 3යිලු. මේක ටක්ක් දෙකේ පාද හරන්න පුතා. 3කින් දෙකේ පාදෙන් කීයද? දැන් ටක් කළා තුන්වෙනි පාඩම ඕන වෙනවා ඈ. 1 2 4 8 හරවන්න ටක් ගාලා 3 කියන්නේ හරවන්නේ කොහොමද? 2යි 1යි 3යි. මේගොල්ලෝ ඕනේ නෑනේ. හරිද? හා. එතකොට මේ 1යි 1 දෙකේ පාද. හරිනේ? මේ මම කිව්වනේ. මෙයයි වෙනස් වෙන්න යෙදෙන සමානයි මේ. මෙයාත් 8යි අපි ගත්තේ මෙයාත් 8යි අපි. ඒ කියන්නේ මෙයා සමානයි. තුන සමානයි මේ. සමානයි. හරිද? ඒ නිසා මෙහෙම කරන්නේ බලන්න. මෙන්න මේ තුන එහෙම්ම ලියන්න. ඒක එහෙම්ම ලියන්න. 1යි 0යි ඔහොම ලියන්න. එනේ? ඉස්සරහෙන් මෙන්න මෙයා දාන්න. මෙන්න මෙයාව ඉස්සරහෙන් දාන්න. හරිද? එතකොට මෙයා බිට් 3යි මෙයා 4යි 4ක් වෙන්න තව දෙකක් ඉස්සරහෙන් දාන්න. දැන් ඒකල මම ආය හදන්නම් මේ පැත්තෙන් මේක තාම ලියන කටයුතු උස්සන්න. තාම ලියනවා. කටයුතු උස්සන්න. මකන්න හදන්න. මකනෝ. අර කොනේ එක මම මෙතන ආයපුව හදන්න. ඔය කියලා දෙනවද දැන්? අද තව ගණන් ටිකක් තියෙනවනේ. මම කියලා දෙනවා. ඉන්න පොඩ්ඩ. ගණන් දෙක තුනක් හදන්න ඕන ඕකෙන් සීන් එක. මෙන්න මෙහෙමයි කේස් එක. හොඳේ. අහගන්න දැන් වැඩේ. දැන් VM කියන්නේ අතත්තේ මතකේ. හොඳේ මතක තියාගන්න. දැන් ආයි කියන්න අමාරු නිසා මතක තියාගන්න. මේක ළමයි අතත්තේ මතකේ. හරිනේ? ඒකේ අපි දන්නවා නෙමෙයි මේ තියෙන VM නේ. බිට් 8ක් තියෙනවා. මෙයා 3යි මෙයා 5යි. බිට් 8යි නම් මෙයා 3යි මෙයා 5යි. හරිනේ? එතකොට ඒගොල්ලෝ කියන්නේ අතත්‍ය යොමුව. අතත්‍ය යොමුව 20 කියලා කියන්නේ. ටක් ගාලා ඔයගොල්ලෝ හරව ගන්න 20 කියන එක දෙකේ පාදට හරව ගන්න. ඉතින් අපි කලින් කරා වගේ 1 2 4 8 16 එනවනේ මෙහෙම. නේ? එතකොට මේක කීයද? 16යි 4යි 20යි මෙයාට බින්දුව. එහෙමනේ. එතකොට ඔක්කොම කීයක් තියෙනවද මේ? අතත්ය මතක යමු ඔක්කොම 8ක් තියෙනවා. 8ක් කෑලි 8ක්. දැන් මෙතන 3යි මේ 1යි 2යි 3යි 4යි 5යි. 6යි 7යි 8යි. හරිනේ? එතකොට ළමයි මෙන්න මෙයා 3යි. මෙයා 5යි. එහෙනම් මේ තමයි අන්න විස්ථාපනය. දැක්ක? එයා විස්ථාපනය. එහෙනම් මේ කවුද? පිටු යොමුව. අල්ලගත්තේ? ඒතර මේ ඔක්කොම කවුද? අතත්ය මතක යොමු. අල්ලගත්තේ? මේ ඔක්කොම අතත්ය මතක යොමුව. මෙයා විස්ථාපනය. මෙයා පිටු යොමුව මේ.
5යි 3යි 8යි. හරිනේ? හරිද? එතකොට ඒකට ගැළපෙන භෞතික මොකක්ද කියලා අහන්නේ. ඒකට ගැළපෙන භෞතික අනුරූපණය කියන්නේ අන්න ඒ හා සමාන අදහසක්. ඒක වෙන්නේ කොහොමද කියලා මම ඉන්ටර්වල් එකෙන් පස්සේ කියලා දෙන්නම්. තියරි එක දැන් ගාන හදමු. ඒකට ගැළපෙන RAM එකේ තියෙන එක්කෙනා සමාන වෙනවලු රාමු යොමු අංක 3ට. ඒගොල්ලෝ කියන හේම. අපි කරන්න ඕන මෙහෙමයි. එයාට ගැළපෙන RAM එකේ ඉන්න කෙනා ඉන්නේ තුන්වෙනි පේලිය කියලා කියන්නේ ඔන්න. එහෙනම් ඔයා කරන්න ඕන ටක් ගාලා 3 කියන එක හරවගෙන දෙකේ පාදේ. 1යි 1නේ. නේ. ඔයාට බැරි නම් 3 බෙදහම්බම් මෙන්න අර පොඩි කල් බොල බෙදන්නේ. නේ. බොල එහෙම නේ හැදුවේ ඔක. 3ට 2 ඒවා 1යි දෙවරක් 1 2යි ඉතිරි 1යි මේක මෙහෙට යනවා. එහෙම ලිව්වහම අට එනකොට ලිව්වහම 1යි 1. දක්ුණේ. ඔයගොල්ලෝ ඕකනේ කරේ අර තුන්වෙනි පාඩමේ හැදුවේ ඔහොමනේ. මේක මම කියලා දෙන්නේ. මම කියලා දෙන්නම් දැන්. හොඳයි. එකපාර ගන්න. හරිනේ? බලා ගන්න සීන් එක. එතකොට වා කරන්නේ මිහන්. හරිද? මෙන්න මේ කෑල්ල. බලාගන්න. මෙන්න මේ පාර්ට් එක. මෙන්න මේ තුන් දෙනා. ස්ථාපනය කෑල්ලනේ. ඒක එහෙම ලියපන් මෙහෙම. ඒක ලියපන් බලන්න ලියපන් එහෙම 1යි 0යි 0යි ලියන්න. එතන තුනාවනේ මියා. එයිස. එතකොට මෙයා කොහොමත් විස්ථාපනය එයා වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතන මෙතන මේ රාමයම කීයක් තියෙන්නේ? කෑලි 4යි. අත් කීයක් ලිව්වයි? 2යි. තව දෙකද? ඉතින් තමයි ඒක හදන විදිහ පැහැදිලි. වෙලාව කීයද? හරි. මේ ගානටම අදාළ මම තව කෑල්ලක් දෙන්නම්. ඒකත් හදලා අපි ඉන්ටර්වල් එකක් ගමු. පොඩ්ඩක් මේ මැද කෑල්ල දින කට්ටියත් උස්සන් තාම. මේක මේක මම දැන් දෙන ගානක්. එන මේකට අදාළව පස්වෙනි එක මම මෙන්න මෙහෙම කියනවා. අතත්‍ය මතක යොමුව අපරාධය මේක කමන්නේ. 35 වන අතත්‍ය මතක යොමුව රාමු අංක 4ට අනුරූපණය වේ. ඔයා ලියන්න ඕන භෞතික මතක යොමුව ලියන්න. අරලයි. ගන්න බල.